කොහොමද ඔයාලට? අද අපි පැටිස් එකක් තමයි හදන්න යන්නේ. අපි මුලින්ම ඩෝ එක අනාගමු. මුලින්ම අපි පිටි කප් දෙකක් එකතු කරගමු. ඊට පස්සේ මේකට ලුණු තේ හැන්දකුත් එකතු කරනවා. මම අද ඇස්ට්‍රා ටිකක් තමයි එකතු කරන්නේ. ඔයගොල්ලන්ට තෙල් ටිකක් දාලා වුණත් මේක හදාගන්න පුළුවන්. එකල මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මන්ද රස්නේ වතුර ටිකක් අරගෙන අපි මේක වතුර ටික ටික දාලා තමයි අනා ගන්න ඕන. අපේ ඩෝ එක දැන් හදාගෙන ඉවරයි. අපි මේක ටිකක් පැත්තකින් තියලා අපේ පේස්ට් එක හදාගමු. මේ තියෙන තඹ ගත්තාල ඔයාලත් මේ වගේ පොඩි කරගන්න. මේක ගොඩාක්ම පොඩි කරගන්න ඕනි නැහැ. පෑන් එක රත් වෙන තියලා අපි තෙල් ටිකක් එකතු කරගමු. තෙල් ටික රත් වෙනilla මම එකතු කරන්නේ කරපිංචා. මේ ස්ටික්කුත් එකතු කරනවා. ලුණු ටිකකුත් අපි දැන් එකතු කරගමු. මේක හොඳින් කලවම් කරගන්න ඕන. ඔයාලට අවශ්‍ය නම් විතර ලීස් කොළ ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ අපි ගම්මිරිස් තේ හැන්දක් විතර එකතු කරනවා. අවශ්‍ය පමණට ලුණු ටිකකුත් දාගන්න. කාකුරු ටිකකුත්, කෑලි මිරිස් අවශ්‍ය නම් විතරක් දාගන්න. මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පොඩි කරගත්ත අර ටිකයි එකතු කරන්නේ. අපි මේක විනාඩි 2-3ක් පිසගමු. අපි මේ හදාගත්ත ඩෝ එකයි. ඊට පස්සේ මම මේක තුනී කරගන්නවා. ඔයාලත් මේ විදිහට තුනී කරගන්න. ඊට පස්සේ මම මෝඩියක් ආධාරයෙන් මේක රවුන්ඩ් කපා ගන්නවා. අපි රවුන්ඩ් කපාගෙනලා පොඩ්ඩක් තුනී කරලා තමයි පැටි සච්චුවට දාගන්නේ. හදාගත්ත අර පේස්ට් එකකුන් ටිකත් එකතු කරලා අපි අච්චුවේ දාලා පැටිස් ටික හදාගමු. හැම එකක්ම මේ විදිහට හදාගන්න. අපේ පැටිස් ටික හදාගෙන ඉවරයි. අපි දැන් මේක තෙලේ බදින්න ඕනි. අපි චාත්තියක් ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න තියමු. ඊට පස්සේ තෙල් ටික රත් වෙන්න අපිලා පැටිස් ටික බැදගමු. අපි මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේක මගේ channel එක subscribe කරගෙන යන්න. අපේ පැටිස් ටික දැන් ලෑස්ති. ඔයාලත් මේ විදියට හදලා බලන්න. බලමුකෝ අපි හදාගත්ත පැටිස් එක දැන් කොහොමද කියලා.
මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.